සුබදා සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ channel එකට. අද තියෙන මට තාක්ස් 33 එක ලාස්ට් එපිසෝඩ් එකේදී අපි කරේ ඉන්වොයිස් ඉන්වොයිස් ටැබ් එකේ මට මේ ඉන්වොයිස් ටැබ් එකේ ඩිසයින් එක කරන්න ඉන්වොයිස් ටැබ් මේ පේජ් එකේ අද තියෙන්නේ මට මේකේ අර පර්චේසින් එක ගැන ඔයගොල්ලෝ ඩිස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලෝ පර්චේස් කරන විදිය මම කලින් වීඩියෝ එකේ පෙන්නන්නේ. මම අදත් කරලා පෙන්නනවා අර පර්චේස් කරන විදිය ගැන. පර්ච් කරන විදිය ගැන මේකේ මට අද බෑක් එන්ඩ් එක ගැන තියෙන්නේ මම ලාස්ට් එපිසෝඩ් එකේ ඉන්වොයිස් එකේ කතාව ඊට කලින් වීඩියෝස් වල කරා මයි ප්‍රොඩක්ට් එකේ මේ සිංගල් ප්‍රොඩක්ටිව් එක ගැන ඊට පස්සේ හෝම් එක ඊට පස්සේ ගත්තන් පස්සේ මයි ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන විදිය ගැන ඊට පස්සේ මේ බේසික් සර්ච් එක ඇඩ්වාන්ස් සර්ච් එක ඒ වගේ දේවල් ටික කරා ඊට පස්සේ දැන් ඊළඟට තියෙන්නේ අද ඕක ගැන කරන්න තමයි අපි කරන්න යමු. හරි මම ආයි බෑක් වෙන්නම් මේ කලින් ඉන්වොයිස් එක ගත්ත මම ඒකේ බෑක් වෙන්නම්. තදය අපි අද අපි GoPro එක ගත්තා. ඉතින් ඒකේ ඉලායි චේන්ජ් කරගමු. අපි 5 ලක්ෂ ගානක් ගමු. ඒකේ ගාන වැඩි කරගමු. හරි දැන් invoice okay GoPro එක හරි දැන් අපි ගමු අත අපි Lenovo එක ගමු 97යි ලේප් එක ගමු හරි හක්කට් කරමු ෆ්‍රී එක අරක රුපියල් 10ක් හරි ඕකේ අපි රිප්ලේස් පාරක් දාලා රිලෝඩ් කරමු හරි රිලෝඩ් කරමු හරි අපි ලොග් වෙලා තියෙන ලොග් මේ වල පේන ඇති මෙතන sign out වල ඔයගොල්ලෝ බලන්න මේ sign out process එක මම කලින් වීඩියෝ එකකදී කරා sign එකෙන් දැන් remember me option එකෙන් ආයෙ log වෙනවා ලේසි මෙන්න මෙතන අපි buy now එකට ඊට පස්සේ single product view එකට යනවා ඊට පස්සේ මම එකෙන් buy now දෙනවා buy now දීලා පොඩි time එකක් ගන්නවා load වෙන්න කොහොමද ඔකේ මේ IPN එකක් through යන හින්දා මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මගේ ප්ලේ කාඩ් එකේ තියෙන ප්ලේ කාඩ් එක බලලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් වීඩියෝ 32ක් තියෙනවා 32 වීඩියෝ එකම තියෙනවා ඒකේ සාමාන්‍යයෙන් ටයිම් රේන්ජ් එක තියෙන 30යි 35යි ඊට වඩා අමතරව අඩුවෙන් තියෙන ගාල්ත් තියෙනවා අටු ඒගොල්ලන්ට ස්පීඩ් දාලා ඕනම් බලන්න පුළුවන් 2x වගේ දාලා උඩට තේරෙයි වීඩියෝ එකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ මේකට සෙට් වෙන්න ඕන කම්පොසිෂන් එක ආවේ signal base එකක් තියෙනවා පර්ච් කරන්න අය රික්වෙස්ට් කරලා හරි ඒතර buy now දෙමු buy now හරි ඔයගොල්ලෝ පේන ඇති ලෝඩ් වෙනවා ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙන්නේ ඒක අර වගේ ඊට පස්සේ අපි දැන් ගිහිල්ලාට කියලා මේ pay here වල මේ මෙතනින් ගමු අපි දැන් මෙතන master card එක ගමු අපි visa වලින් කරපු එතන මේ master card එකෙන් කරමු pay එක ඉතල තියෙන ඒකට ගියා load වෙනවා ඊමණට මෙතන master card කියලා තියෙන අපිට master card එකට ගිහිල්ලා එතනට අපිට ගන්න පුළුවන් එතකොට load වෙනවා ටිකක් ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් ස්පීඩ් වෙන්න ඕන හරි. ඒතර දැන් ආවා. බෑඩ් කාඩ් නම්බර් එක දුන්නා. අපි දෙමු PBCCB කියලා දුන්නා. 1 2 3 දෙනවා 5යි 25 දීලා පේ කරනවා. කාස් ටික කරගෙන ගියාම payment එක success වෙන්න හරි payment එක approve වුණා
ඊට පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේක තමයි process එක. ඊට පස්සේ මේ invoice එකට ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ price එක full price එක මෙන්න තියෙනවා. මෙන්න මේක තමයි process එක. අන්න ඒ process එක තමයි දැන් අපි මේ කරන්න ඕනේ. ඒ process එකට යන්න කලින් අපි මේකේ design එක එකට ඕන bootstrap එක වීඩියෝ ටික මේ කරගන්න. bootstrap එක install කරගන්න ආකාරය ගැන බලමු. මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද bootstrap එකේ bootstrap file එකයි CSS එකයි JS එක download කරගන්න කියලා. මට කලින් sessions වලත් මේක මිස් වුණා. මම ඔයාලට ඒක ගොඩක් කටිල්ල පේන දෙක තමයි දාන්න කියා දෙන්න යන්නේ. මම දැන් අලුත් tab එකක් open කරගෙන මම search කරනවා bootstrap කියලා. search කරනකොට ඔයාලට පේනවා ඇති bootstrap පළවෙනි මේක තියෙන එක website එකට click කරනවා. ඊපස්සේ ඒක load වුණාම ඔයාලට පේනවා ඇති මෙතනින් ගියාම පස්සේ මෙතන පේන්නනවා read docs ඊට පස්සේ මෙතන තියෙන ඔයාලට කතා මේ ටිකේ තියෙන මේ තියෙන ඔයගොල්ලන්ට මේ command front install කරගන්න ටිකයි ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් variables වල තියෙන variable add කරන විදිහ මේ පොඩි guidelines ටිකක් තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන read doc එකට ගිහිල්ලා read docs එකට හෝ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් examples වලට ගිහලා examples බලා ගන්න ඊට පස්සේ docs වල තියෙන icons block තියෙනවා මෙතන මේකලොම icons කියලා එකක් දීලා තියෙනවා ඒකෙන් icons ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන් docs වල මේ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඊට පස්සේ docs එකට මේක අපි docs එකට යන්න ඊට පස්සේ මෙතන පේනවා මෙතන download කර getting start to download කියලා download වලට ගියාන් පස්සේ මෙතන දැන් ඔයගොල්ලෝ බලන්න ඇති downloads කියලා එකක් downloads කියලා එකක් පේනවා ඇති එතන downloads වල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන compile download කියලා තියෙනවා compile css js කියලා එකක් තියෙනවා ඊට source file එක තියෙනවා ඊට පස්සේ example codes download කරගන්න පුළුවන් මෙතන ඔයගොල්ලෝ තියෙනවා download කියන එක දෙන්න මේක download කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ download click කරාන් පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙතනින් download වෙනවා zip file එකම download වෙන්නේ zip file එකක් තියෙනවා ඔයගොල්ලෝ මේක ක්ලික් කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක පේන්න ඇති ඔයගොල්ලෝ කොට ඉන්න ඔයගොල්ලෝ පේන්න ඇති කොට ඉන්න ඔයගොල්ලෝ පේනවා ඇති මගේ downloads වල මේක තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ bootstrap වලට ගිහිල්ලා bootstrap වලට ගෙන ක්ලික් කරලා extract කරගෙන මෙතන මේ files ටික ඔයගොල්ලෝ පේනවා ඇති ඔසෝ step එක ඔයගොල්ලෝ පේනවා ඇති හරි ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති CSS කියලා දෙන මේ මෙතන CSS වල ඔයගොල්ලෝ CS file ටික ගන්න පුළුවන් ඊට පස්සේ මේ මෙතන ගන්න පුළුවන් JS file එක නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් මේක නැතුව කෙලින්ම direct use කරන්න ඔයගොල්ලෝ පුළුවන් direct use කරන්න මේ website එකේම ඔයගොල්ලෝ පේන ඇති මේ website එකේම හරි මේ website එකෙන් පේන ඇති website එක ඔයගොල්ලෝ පුළුවන් මෙතන download කරන්න නැතුව කෙලින්ම අපිට මෙන්න මේ link වලින් src වල ගන්න පුළුවන් මෙන්න මේ ටිකෙන් මෙන්න මේ වගේ CSS වලින් ගන්න link කරගන්න පුළුවන් external විදිහට script එකත් ඒ වගේ අපිට පුළුවන් external link කරගන්න ඒ කියන්නේ integrate true use කරලා අරක integrate true නැතුව අපිට use කරන්න පුළුවන් මේ විදිහට දාගන්න හරි මම හිතනවා ඔයගොල්ලන්ට මේ process එක තේරෙන්නේ නැති කියලා අපි යමු අපි code එකට යනකොට අපි යන්න ඕන මුලින්ම මේකේ single productive එකට අපි යන single productive එකට හරි single productive එකට ගියාම පස්සේ අපිට පුළුවන් ඕකේ තියෙනවා function එකක් buy now function එකට මෙන්න මෙතන label එකක් තියෙනවා මොකද්ද date එක නේද buy now function එක කොහෙද තියෙන්නේ feedbacks behavior සෙෂන් කරලා තියෙන productive එකේ තියෙනවා තුකා මේ හරි තමයි ආවෙත් එන්න මෙතන තියෙනවා ID එක දෙන අපි දැන් අනිවාර්යෙන් බටන් එක දානකොට ඒකට ID එකක් දාන්න pay here payment කියලා ඊට පස්සේ only pay now කියලා දිනනවා
ඒකට මම දැන් මේ ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා pay now ඊට පස්සේ මේ පැරාමීටර්ස් එනකොට මේකේ ID එක අරන් එනවා product ID එක. ඒ වගේම මේ pay here එකේ ප්‍රැක්ටිස් එක ගන්නවා අනිවාර්යයෙන් මෙන්න මෙතන අපි අන්තිම CDN link එකක් දාගන්න ඕන මේගොල්ලෝගේ pay here එකේ. මේ ඉතින් මේ JXTX JavaScript වලින් src එක www.payhere.lk payhere.js කියලා තියෙන. අන්න ඒක දාගන්න ඕන. ඒක ගන්න පුළුවන් අපිට pay here එකේ මෙතනට ගියාන් පස්සේ pay here එකේ payments වලට යන්න ඒගොල්ලෝ CDN එක ගන්න පුළුවන් මෙතන ඒගොල්ලන්ට මෙතනට ගියාන් පස්සේ ඒගොල්ලෝ පේනවා ඇති මෙතනට ගිහිල්ලා pay here එකේ මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න API mobile SDK තියෙනවා. එතන කියලා JavaScript SDK එක ගන්න පුළුවන්. JavaScript SDK එක දැන් ලෝඩ් කරා. ඉතින් ඒක කරනවා. හරි. ඔයගොල්ලෝ පේනවා ඇති JDK SDK එක තියෙනවා. JavaScript මෙතන මේක දාගත්තම හරි. ඊට පස්සේ මේකේ තියෙන pay here ඊට පස්සේ පළවෙනිට අපි දාගන්න යන්න ඕනේ මේක අපි මෙහෙම තියාගමු මේකේ ගයිඩ්ලයින් තියෙන හින්දා අපි යන් ආයි කෝඩ් එකට හරි දැන් මෙතනින් යමු අපි ෆන්ක්ෂන් එක ස්ක්‍රිප්ට් එකෙන් අපි දැන් යමු පේමන්ට් වලට එතන උඩ තියෙනවා verifications verification send feedback send invoice මෙන්න මේ ෆන්ක්ෂන් එක මෙතන pay now id එක මම අතරින් send කරපු parameters මෙතනින් තමයි අල්ලගෙන තියෙන්නේ හරි ඔයගොල්ලෝ පේනවා ඇති ඒක එතනින් තමයි අල්ලන් තියෙන්නේ හරි ඔයගොල්ලෝ පේනවා ඇති එතනින් ඊට පස්සේ ෆන්ක්ෂන් එක කෝල් කරලා මම ඊට පස්සේ var quantity කියලා මේ variable එකක් හදන document.getElement quantity input කරපු quantity එක අපි අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ කීයක් quantity එක අරගෙන තියෙද කියලා අර පැත්තෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ var request new xml http request කියලා අරන් තියෙනවා. ඒක request එකක් call කරලා තියෙන ඊපස්සේ request.only change එක equal function එක open කරලා ඊට පස්සේ if request ready state එක 4 සහ ready state එක status එක 200 නම් ඇතුළට ගෙනවා. ඊට පස්සේ var response කියලා response variable එක open කරලා request.response x කියලා response කියන data ටික අරගන්නවා. ඊට පස්සේ වා object එක json phrase එකක් කරලා response එක අරගන්නවා. ඊට පස්සේ වා mail එක object එකක් ඇති umail එකයි json pass කරපු එක ගන්නවා. ඊට පස්සේ amount එක. ඊට පස්සේ response එක සමාන එක නම් swell එක oops වෙනවා. ඊට පස්සේ swell එක කියන්නේ මේක අර මේ අපිට message ටික save කරගන්න ලීසි කරන මේකට හදනවා. අපිට නැත්නම් මෙතන alert එකක් දාන්න පුළුවන්. පස්සේ LC එකේ Windows දෙන එක නයි ඊට Windows location දෙන ඊට පස්සේ index එකට දැන් මේක LC response එක 2 නම් oops your address not complete නෑ info එකෙන් පෙන්නන ඊට පස්සේ Windows location user file එකට complete මේ verification එක සම්පූර්ණ නැතුනම තමයි හැම වෙන්නේ ඊට පස්සේ දැන් අපි යනවා LC එක payment okay දැන් payment එක okay වෙලා නම් අර පළවෙනි එක මේක නම් please login වෙනවා. අර නැත්තම් address එකක් නැති හින්දා අපිට මේ ඉතින් මේ delivery address එක නැති හින්දා අපිත් ඉතින් එහාට යන්න බෑ. ඊට පස්සේ කියලා address එක add කරන්න කියලා. ඊපස්සේ payment ඒ ඔක්කොම හරියනවා. දැන් මේක ඇතුළට යනවා. payment completed it can be used success for failure. ඊපස්සේ pay here එකේ මෙතන තියෙනවා order එක. මෙතන pay here එකේම තියෙනවා අන්නම් code. මෙතන තියෙනවා හරි මෙතන තියෙනවා මෙන්න මේක. මෙන්න මේ hash එකත් එක merchant එකයි copy කරගන්න පුළුවන් අපිට. ඒක අරගෙන මේක පටන් එක දාන්න පුළුවන්. ඒක දැම්මම පස්සේ ඊට පස්සේ pay here windows close වෙන්නයි windows එකේ පස්සේ location එක දින පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා ඊළඟට මෙතන මේ කෝඩ් එක දා ගන්න ඕනේ මේ ලොකු කෝඩ් එක. මෙන්න මේක required parameters ටික ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ අපි යන් කෝඩ් එකට ගියාම පස්සේ මෙන්න මෙතන තියෙන ඊට පස්සේ හරි
ඊට පස්සේ මේකේ අපිට යන්න තියෙන්නේ ලොක් නෙමෙයි හරි මෙතන තමයි මෙතනට ඒ ටික දානවා අර මේ සෑන්ඩ් බොක්ස් එකේ රික්වයර්ඩ් ටික ඊට පස්සේ මෙතනට ඒ දාලා ඊට පස්සේ කරන්නේ අපි show payment here pop up වෙන දාලා pay here is complete document වල කියලා pay here payment එක උන් ක්ලික් කරලා ෆන්ක්ෂන් එකේ payment start payment එක start වෙනකොට payment එන්න ඊට පස්සේ request.open එකේ process එකත් එක තියෙනවා ඊට පස්සේ save invoice එකේ ID එක parameters ID mail amount and country කියලා set එක තියෙනවා ඊපස්සේ ෆෝම් එක ඩේට් එක ෆන් කරලා දින එක නේදී හින්දා ඊපස්සේ request submit එක request එක and request to open වා request එක response text එක ගන්න response එකේ success නම් windows location එක windows php එකට id order id එකත් එක්කනේ circle response එක error කරනවා ඊපස්සේ request to open post method එක හරහා send කරනවා ඊපස්සේ send invoice process එකට ගිහලා true වෙනවා ඊපස්සේ request to open transform වෙනවා අපි දැන් මෙතන send invoice process එකට යමු send invoice process send invoice process එක කරනවා ඊට පස්සේ invoice process එකට මෙතනින් තමයි මේ වෙන්නේ මෙතන ගිහලා අපි මෙතන PHP tag එකක් තියෙනවා ඊපස්සේ session එකක් start කරලා දෙන correction එක අරගෙන තියෙනවා ඊපස්සේ set එක section එක user ඉන්නවනම් ඇතුළට යනවා නැත්නම් මෙතන කියන please login first කියලා ඊපස්සේ මෙතනින් order id එකත් එක තියෙනවා case product id එක මේ ගාව අයියකුරෙන් දෙන මේ mail එක එන්න මොකද දෙන ඒක වගේ තියෙනවා ඊපස්සේ product result set එක අරගන්න ඔයා product result එකත් එක්ක ඊට පස්සේ change db name එකත් එක්ක contribute product key copy කරගත්තා ඊපස්සේ දෙන්න update product table එක තියෙනවා ඊට පස්සේ database එකත් එක්ක new date time එක දාන්න මේක හදා ගන්නවා $d කියන්නේ variable local variable එක new date and type to time zone එකත් එක්ක time එකයි date එකයි තියෙනවා ඊපස්සේ insert කරන මේ ටිකම හරිනම් insert into invoice order id date total quantity success and ඊට පස්සේ database IUD insert to order id ටික කරනවා ඊට පස්සේ order id එකයි date එක amount එක quantity එකයි ඔයගේ ටික අරගෙන ඊට පස්සේ echo success වෙනවා එහෙම නම් අතනින් success වෙලා එහෙම වෙනවා අපි task 34 එකෙන් හම්බ වෙනකන් දැන් ඔයාලට සුබ දවසක්